හලෝ ගයිස් මම ඔයාලට පොඩි දෙයක් කියන්නද මේක මට දැනෙන දෙයක් හරිද මේ තියෙන්නේ මගේ පිටිපස්සෙන් මේ තියෙන්නේ බර්ජ් ඛලීෆා හරිද එතකොට බර්ජ් ඛලීෆා එක වටේට ගහලා තියෙනවා සෑහෙන බිල්ඩින් ගොඩක් මෙයාලගේ තාක්ෂණය කියන්නේ සාමාන්‍යයෙන් මෙයාලා බර්ජ් ඛලීෆා එකට ගහන මේක ලොකුම බිල්ඩිමක් තමයි හරිද ඒත් මේ බර්ජ් ඛලීෆා එකට මොකක් හරි හේතුවක් උඩ නිකන් මට නෝමලි හිතෙන දෙයක් හරිද මම කියන්නේ සාමාන්‍යයෙන් මේ බර්ජ් ඛලීෆා එකට මොකක් හරි ඇටැක් එකක් ගහන්න ඕන නම් මොකක් හරි බිල්ඩින් එකට ගහන්න නම් කෙලින්ම ගහන්න බෑ මේ බිල්ඩින් එකට හරිද ගහනවා නම් ගහන්න ඕන මුලින්ම ගහනවා නම් ගහනවා මේ වටේට තියෙනවා ඒ වගේම සමාන ඊට වඩා උසක් නෑ නමුත් මේ බිල්ඩින් සෙට් එකට වට කරලා තමයි බර්ජ් ඛලීෆා ගහලා තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් මම කියන්නේ තේරෙනවද ඒ කියන්නේ වයි වටේට තියෙනවා මේ නූන් එකේ නූන් කියලා එක බිල්ඩිමක් තියෙනවා බිල්ඩින් වට කරලා තමයි බර්ජ් ඛලීෆා ගහලා තියෙන්නේ. එතකොට බලන්න මෙයාලා තාක්ෂණය ගැන කිව්වොත් එයාලා තනි කරම මේ ඒරියල් එක ගහලා තියෙන වට කරලා ගහලා තියෙන ලොකු බිල්ඩින් වලින් සාමාන්‍යයෙන් බර්ජ් ඛලීෆාට ඒක උඩින් උනත් ලං වෙන්න පොඩ්ඩක් සෑහෙන අමාරුයි. يعني ඒ වටේටම තියෙනවා එයාලගේ ගහලා තියෙන ලොකු තව අති දැවැන්ත බිල්ඩින් කොට්ටාසියක්ම තියෙනවා බර්ජ් ඛලීෆා එක වටේටම ගහලා. බර්ජ් ඛලීෆා එක ඔක්කොම වඩා උසයි. නමුත් බර්ජ් ඛලීෆා එකට මුල්ල ගහන්න අමාරුයි මේ වටේටම ගහලා තියෙනවා සෑහෙන ලොකු බිල්ඩින් ගොඩක්. හවසට ඉතින් වැඩට ඇවිල්ලා බර්ජ් ඛලීෆා ගාවට ඇවිල්ලා කෝෆි එකක් හරි කැප්චිනෝ එකක් හරි ගහලා ඉන්න තියෙන තරම් ඒක ෆීලින් එක ඇත්තටම මෙතන ඒ ෆීලින් එක මාරම ෆීලින් එකක් හරිද ලෝකේ තියෙන උස්සම බිල්ඩින් එක ගාවට ඇවිල්ලා කැප්චිනෝ එකක් හරි කෝෆි එකක් හරි ගහලා දවස් නිවා කරන ඔයාලත් තව ඉන්නවද මේ වගේ කට්ටිය